මොකද බොලා උනේ? කො බොලාගෙන් කිසිම විස්තරයක් නෑ නෙව. හැමදේම නිම කරලා අපි ඔබතුමියට පණිවිඩය දෙන්නයි බලාගෙන ඉඳී. ඒ කියන්නේ දැන් සේරම අහවරද? ඔව් ළමාතනි. මේ වටපිටාවේ හක්කොලන් කරපු සීමොන් කියන එක කපුරුවගේ යාළු මිත්‍රයෙක්. උන්ද වෙවල තියෙන ඔත්තු බලන කපුරුවා. ජගඩෝ. මූල තියන්න එපාය. කණ්ඩ බොණ්ඩ ඉන්න හිටින්න දුන්නු තැනට විරුද්ධව මූ ඔත්තුකාරයෝ වෙව්ව එහෙනම්. හැබැයි ලොකු ළමාතනි උන් කිසිම නරක අදහසකින් කරපු දෙයක් නෙවෙයි. වන්නි රජන ගැන ආරක්ෂාව බලන්නයි මේරි කෙල්ල ගැන තොරතුරු හොයා බලන්නයි හොඳ හිතින් කරපු දෙයක් කියලා තමයි උන් කියන්නේ. ඌ මොකාද අපේ වන්නි රජිනව ආරක්ෂා කරන්න? ඒකට ඕනම් බොලාලා ඉන්නේ. දැන් බොලා ඔය ආයකාගෙන් අහගත්තේ නැතුවද කපුරුවා ඉන්න තැන? මේකයි කපුරුවයි දෙන්නම ඇවිත් තියෙන්නේ එකටෝම. අපි ඔය සිමියොන් කියන එක අල්ලගෙන ඉඳිද්දී මේන් කපුරුවාව ඒකව බේරගන්න. ඒ කියන්නේ නෙළුම් කුලමේ හිතේ හැකේට කිව්වේ ඇත්තක්. ඔව් ලොකු ළමාතනි. මොවුන් දෙන්නම ඉඳලා තියෙන්නේ අබේගිරියේ පැත්තේ පාළු ගෙදරක. මට ඔය මග විස්තර ඕනේ නැතුවා. මට කියාපන් දැන් කෝ එක? අපි අල්ලලා ගස් බැඳ ලොකු ළමාතනි. මම මේ ආවේ එවුන්දලට කරන්න ඕන මොකද්ද කියලා දැනගෙන යන්න. යමන්. මට එන්න ඕනේ ඒකයි ඉන්න තැනකට. මේ අපේ ලොකු ළමාතනි. කෑමර දෙන්න නැතුව මාව එක්කම් ඵලයන් එතෙන්. කෝ මේ නායක අපේ කටුපුල්ලේ මේ කලා මෙතලා මියදුනොත් එහෙම ඒක තව ප්‍රශ්නයක්. කැලීන් නුබයි කැලීන් වගේ. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වය නොසලකා හරිනවා. ඒත් එය අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. චණ්ඩි කුමාරිහාමි. කපුරුවා දැනගමු. ඉගිත්තක් ඉඳලා යමසි. අය තාම ඔළුව කරගෙනවා වගේ. මම ඉතේ අයියා තිබුණට උඹ යන්න යන්න මගේ ගතේ අයියා නැතුව. හොමිදී
මල අපුරුවා මොකක්ද බෝය නටන නාටකම? මොකක්ද ලොකු ළමා තැනි මන් නටපු නාටකම තොලොන්චි වෙච්ච තැනක ඉන්නේ නැතුව බෝ මොටද ආයිත් මෙහාට ආවේ? තර අවසර ලොකු ළමා තැනි උත්තමාවි දන්නවා වැවේ බෑලා මාළු කොට කොට පිලී කඳක ගා උන්නු මාව මනුස්සෙක් කරේ අපේ උත්තමාවි. ඒ අන්ද මගේ උත්තමාමිට පණ වගේ ණයයි. පස්සේ පහු මග ලෙන්ගතු කමින් කතා කරේ වචනයක් කරි මේරිට. එදෙන්නගේ සැප දුක බලල යන්න ආව ගමනක් මිස මේක අයිතකින් ආව ගමනක් නෙවෙයි. වන්නි රජින දැන් ඉස්සරටත් වඩා හොඳයි. මේරි කෙල්ල දැන් දීග ගෙහු. ඒ හන්දා බොට ආයිත් ඒ ගැන බලන්ට හොයන්ට දෙයක් නෑ. බෝ ඉන්න තැනට ඕම ඵලයන්. ගිහින් එහෙටම වෙලා හිටපන්. ආයිත් මේ පැත්ත පලාත එන්න එපා. ඇවිත් මන් නරක ගෑණි කියන්ටත් එපා. කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න. චණ්ඩි කුමාරිහාමි පැටියගේ සම සොයෙන් තියෙනවා. නව පෙයාස් විශේෂඥ විශ්වාසය සමගින්